අයිබෝවන් කියලා අදත් KT3 YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම. මගේ මුලින්ම මම ඔයාලට කියන්නේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ වීඩියෝ එකට like කරලා share කරන්න, යාළුවොත් අතර බෙදා ගන්න. ඉතාලියේ වෙන හැම දෙයක් ගැනම වීසා සම්බන්ධව ඊට අමතරව තියෙන ප්‍රශ්න සම්බන්ධව මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා, ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් අද මම ආවේ ඔයාලට මම ගොඩක් දවසකින් මේ වීඩියෝ එක ගෙනාවේ. මට සති දෙකක් විතර වගේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරුව ගියා. මං ඔයාලට මේ වීඩියෝ එක ගැන සුබ ආරංචියක් අරගෙන, ඒ කියන්නේ මේක හැමෝටම නෙමෙයි. 2024 වීසා ලබා දුන්න 2024ට ආපු ලෙජ් එකට කොලනීතියට දාලා ඒකෙන් නුල්නෝස්ස ලැබුණු අයට, දැනට නුල්නෝස්ස 4 ලැබිලා තියෙන අයට, අපොයින්ට්මන්ට් එකක් ගන්න බලන් ඉන්න අයට සුබ ආරංචියක් තමයි මම දැන් අද අරන් ආවේ ඔයාලට. ගොඩක් අය නම් මේ වෙනකොට මේක දන්නවත් ඇති. මම මේ නොදන්න අයට පොඩ්ඩක් තමයි කියලා දෙන්න ආවේ. මේකේ විශේෂ දේ කියන්න තියෙන්නේ ලංකාවේ VFS ආයතනය මෙච්චර කාලයක් දැන් ගිය අවුරුද්දේ ඉඳන් VFS ආයතනය වැඩ කරුවේ නැහැ. කියන්නේ නුල්නෝස්ස බාරගත්තේ නැහැ, අපොයින්ට්මන්ට් ගන්න බෑ, ලොකු ප්‍රශ්න වගේක් තිබුණා. ෆැමිලියර් වලට ගැටලුවක් නැහැ, ෆැමිලි වීසා සඳහා ගැටලුවක් නැහැ. අනිත් මේ ස්පොන්සර්, වතු වීසා, ඩොමැස්ටික් ඒ වගේ වීසා සඳහා, ලෙජ් එකෙන් ආපු ඒ වීසා සඳහා නුල්නෝස්ස බාර ගන්න එක එයාලා తాවකාලිකව නතර කරලා තිබුණා. මම කලින් වීඩියෝස් වලත් ඒක ගැන මම සඳහන් කරලා තියෙනවා. දැන් මාස කීපයක ඉඳන් එයාලා කිසිම දෙයක් බාරගත්තේ නැහැ. කිසිම ඒ සම්බන්ධව වීසා සම්බන්ධව කිසිම වැඩක් VFS ආයතනයෙන් කෙරුවේ නැහැ. ඒත් දැන් එයාලා මාර්තු 4, ඒ කියන්නේ මේ මාසේ ගිය මාර්තු 4 වෙනිදා ඉඳන් එයාලා වෙනම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එයාලා 2024 නුල්නෝස්ස සඳහා එයාලා වීසා ලබා දෙන්න, නුල්නෝස්ස බාර ගන්න, ඒ කියන්නේ අපොයින්ට්මන්ට් එකක් එයාලට ගන්න, අපොයින්ට්මන්ට් ලබා ගන්න පුළුවන් කියලා එයාලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මම කලින් වීඩියෝ වල දාලා තියෙනවා මීට මාසයකට දෙකකට විතර කලිනුත් මාර්තු මාසයේ වෙද්දී VFS එක ඕපන් කරයි කියලා මම කලින් වීඩියෝස් වල දාලා තිබුණා. ඉතින් ගොඩක් කට්ටිය මට කමෙන්ට් වලින් බැනලා දුන්නා බොරු කියන්න එපා, එහෙම ඕපන් කරන්නේ නැහැ, මෙහෙමයි කියලා. ඉතින් ගොඩක් දිනෙක මට කියලා තිබුණා. නමුත් මම කිව්වා ඔයාලට මාර්තු මාසෙ වෙද්දී මගේ වීඩියෝස් වල මම දාලා තියෙනවා, ඔයාලා බලන්න පුළුවන් ගිහිල්ලා ඕනනම්. මගේ වීඩියෝස් වල මම දාලා තියෙනවා 2025 මාර්තු මාසෙ වෙද්දී VFS ආයතනය නැවත වීසා ලබා දෙන්න පටන් ගන්නවා කියලා මම මගේ කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. ඉතින් මම අද ආවේ කියන්න දේවල් ටිකක් තියෙනවා කියන්න. මේක ඒ කියන්නේ VFS ආයතනය දැන් මාර්තු 4 2025 මාර්තු 4 ඉඳන් අපොයින්ට්මන්ට් ලබා ගන්න පුළුවන්. අපොයින්ට්මන්ට් ලබා ගන්න පුළුවන් කියන්නේ මේකේ යාලා සඳහන්, ඒ කියන්නේ ඒකේ යාලා සඳහන් කරලා තියෙනවා 2024 ඔක්තෝබර් 11. ඒ කියන්නේ 2024 ඔක්තෝබර් 11න් පස්සේ නිකුත් කරපු නුල්නෝස්ස සඳහා තමයි මෙයාලා අපොයින්ට්මන්ට් බාරගන්නේ. ඒ කියන්නේ මෙහි 2024 ලෙජ් එකට දාලා මේ කැටගරිස් 3ක් තියෙනවානේ. ස්පොන්සර්, වතු, වයසකයි බලා ගන්න, ගෘහාශ්‍රිත රැකියා, මේ වගේ කොටස් 3ටම 2024 ඔයාලා ඉල්ලුම් කෙරුවනේ. ඉල්ලුම් කරාට පස්සේ ඔයාලට ඊට පස්සේ මෙහෙන් නුල්නෝස්ස ලැබෙනවා. මෙහෙන් නුල්නෝස්ස නිකුත් කරන්නේ මාස 4-5ක් ගියාට පස්සේ වෙන්නත් පුළුවන්, ඊට කලින් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒක නුල්නෝස්ස එක නිකුත් කරන දිනයක් තියෙනවා. ඒ නුල්නෝස්ස එක නිකුත් කරන දිනේ නුල්නෝස්ස එකේ සඳහන් වෙනවා. කොයි මාසෙද, කොයි අවුරුද්දේද, ඒ දිනේ හැමදේම නුල්නෝස්ස එකේ සඳහන් වෙනවා. ඉතින් මේ නුල්නෝස්ස එකේ සඳහන් වෙන දිනයන් වල 2024 ඔක්තෝබර් 11න් පස්සේ ඉතාලියේ ප්‍රෙෆෙක්තුර ආයතනයෙන් නිකුත් කරලා තියෙන නුල්නෝස්ස සඳහා විතරයි එයාලා අපොයින්ට්මන්ට් බාරගන්නේ. ඊට කලින් නිකුත් කරලා තියෙන නුල්නෝස්ස සඳහා එයාලා කිසිම මේ වෙනකොට කිසිම දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒවට මොකද කරන්නේ? ඒවට නැවත යාලට වෙනම දිනයක් දෙනවද කලින් ලැබුණු කට්ටියට ලබා ගන්න? ඊට අමතරව කල්ලිකුත් වෙලා තියෙන දේවල්, ඒ කියන්නේ එක්ස්පයර් වෙලා තියෙන නුල්නෝස්ස, ඒ කියන්නේ නුල්නෝස්ස එකක් සාමාන්‍ය වැලිඩ් වෙන්නේ, කියන්නේ වළංගු කාලය මාස 6ක්. 2024 මුල් කාලේ වගේ ඔයාලට නුල්නෝස්ස එක ලැබුණා නම් මේ වෙද්දී නුල්නෝස්ස එක කල්ලිකුත් වෙලා තියෙන්න පුළුවන්. කල්ලිකුත් වෙලා කියන්නේ ඒක අවලංගු වෙලා, ඒ කියන්නේ මාස 6කින් පස්සේ ඒකේ වළංගුතාවයක් නැහැ. ඒක අවලංගු වෙනවා. ඒ කියන්නේ මාස 6ක කාලයක් තමයි වැලිඩ් වෙන්නේ. එහෙම නුල්නෝස්ස එක එක්ස්පයර් වෙලා තියෙන අයටවත් ඔක්තෝබර් 11ට කලින් නුල්නෝස්ස ලැබුණු අයට අයගේ නුල්නෝස්ස ගැනවත් එයාලා කිසිම දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒවට මොකද කරන්න කියන එක. ඉතින් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඒවටත් මොකක් හරි විසඳුමක් ලබා දෙයි කියලා බලාපොරොත්තුෙන්. දැනට එයාලා කියලා තියෙන්නේ 2024 ඔක්තෝබර් 11න් පස්සේ නිකුත් කරපු නුල්නෝස්ස සඳහා එයාලා මේ වෙද්දී අපොයින්ට්මන්ට් බාර ගන්නවා කියලා. ඒ අපොයින්ට්මන්ට් බාර ගන්නෙත් ඒ කියන්නේ කලින් අපොයින්ට්මන්ට් දාලා තියෙන්න බෑ.
2024 ඔක්තෝබර් 11න් පස්සේ නිකුත් කරපු නුල්නෝසවලට නැවත කලින් අපොයින්ට්මන්ට් එකක් අරන් තියෙන්න බෑ UFS ආයතනයේ. ඒ කියන්නේ මේ නුල්නෝස් එකේ නම්බර් එකට වෙන කලින් අපොයින්ට්මන්ට් එකක් අරන් තියෙන්න බෑ. මේක තමයි ඔයාගේ පළවෙනි අපොයින්ට්මන්ට් එක වෙන්න ඕන. කලින් අපොයින්ට්මන්ට් අරන් තියෙනවා නම් එයාලට මේ පාර ඔයාලට අපොයින්ට්මන්ට් එකක් ලබා ගන්න බෑ. දෙවෙනි පාර අපොයින්ට්මන්ට් එකක් ලබා ගන්න බෑ ඔයාලට නුල්නෝස් එක බාර දෙන්න. මේ පළවෙනි පාරම වෙන්න. මොකද කලින් අපොයින්ට්මන්ට් ලබාගෙන තියෙනවා නම් ඔයාලා කොයි නුල්නෝස් එකකටම මේ පාරේ අපොයින්ට්මන්ට් එකක් යාලා දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කල්ලිකුත් වෙලා තියෙනවා නම් මම ආයෙ පාරක් කියනනම් කල්ලි නුල්නෝස් එක අවලංගු වෙලා තියෙනවා නම් මාස 6 පැනලා තියෙනවා නම් ඒ ඔයාලට අපොයින්ට්මන්ට් ලබා ගන්නත් බෑ. ඉතින් ඒ දේ ගැන ඒ දේවල් දෙකම ගැන ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා අපොයින්ට්මන්ට් එක ඔයාලා ලබා ගන්න. ඉතින් අපොයින්ට්මන්ට් එක ලබා පස්සේ ඔයාලා මේ විදිහේ ෆයිල් එකම සියරම හදලා ඇති. ඉතින් හදලා ඉතින් ඒජන්සියක් කරහව ඔයාලගේ දැනුම මත ඒ හැමදේම ලීගලයිස් කරන්න දේවල් තියෙනවා නම් ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරගෙන ඔයාලා මේ විදිහේ ෆයිල් එක හදන් තියනවා නම් ඔයාලා දැන් try කරන්න අපොයින්ට්මන්ට් එකක් ලබා ගන්න. අපොයින්ට්මන්ට් එකක් ලබාගෙන ඔයාලා ඩොකියුමන්ට් එක අරන් ගිහිල්ලා VFS ආයතනයට ඒ මුදල් සමග බාර දෙන්න තියෙන්නේ. එතනට බාර දුන්නාම එයාලා එතන ඒ කරන ක්‍රියාපටිපාටි යාලා කරලා එයාලා දිනයක් කියයි මාස 3කින්ද 4කින්ද ඔයාලට මැසේජ් ඊමේල් එකකට හෝ ඔයාලට කෝල් එකක් දීලා හරි ඔයාලව දැනුවත් කරයි. වීසා වැදිලා හෝ රිජෙක්ට් වෙලා හෝ ඒ කියන දේ ඉතින් ඊට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට බාර දීලා හැමෝටම ඉතින් ඉතාලි සිහිනය සැබෑ වෙන්න කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න ඉතින්. ඉතින් ඊට අමතරව මම කියන්නේ දැන් මේ අවුරුදු 2025 පෙබරවාරි වෙලත් ඔය වගේම ලෙජ් එකක් ආවා. පෙබරවාරි 5 පෙබරවාරි 7 පෙබරවාරි 12 ඒ ටික කියන්න දෙයක් නෑ. ඉතින් ඔයාලට දැන් කටපාඩම් ඇති දේවල් දන්නවනේ. ඉතින් මේ දේවල් වල කලින් කියලා තිබුණේ යාලා මාස 3කින් පස්සේ තමයි නුල්නෝස නිකුත් කරන්න කියලා. නමුත් එයාලා අවසානට තිබුණේ පෙබරවාරි 12. ඒ 12 ඉල්ලුම් කරුවට පස්සේ එයාලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දවස් 20ක් ඇතුළත එයාලා වීසා නිකුත් කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒක කියලා තියෙනවා එයාලා මුලින්ම දෙන්නේ කෙටි කාලින වීසා සඳහා කියලා. කෙටි කාලින වීසා කියන්නේ පෙබරවාරි 12 දාපු වීසා සම්බන්ධ. පෙබරවාරි 12 දැම්මේ කෙටි කාලින වීසා කියන වතු වීසා. වතු වලට හොටෙල් ආශ්‍රිත රැකිය කියන්නේ කෙටි කාලින වැඩ කරන හොටෙල් වලට ආශ්‍රිතේ රැකියාව වලට දාපු අයට තමයි මුලින්ම වීසා ලබා දෙන්න ආරම්භ කරන්න කියලා එයාලා ඒක සඳහන් කරලා තිබුණා. ඉතින් පොඩි ආරංචියක් තියෙනවා. ඒක 100%ක්ම හරියට ස්ථීරවම කියන්න අමාරුයි. මේ වන විට ඉතාලියේ යම් ප්‍රදේශවලදී මේ වෙනකොට වීසා කීප දෙනෙකුට නුල්නෝස නිකුත් කරලා තියෙනවා. කෙටි කාලින වීසා, ඒ කියන්නේ වතු වීසා වලට 2025 පෙබරවාරි 12 වෙනිදා දාපු වතු ඉල්ලුම් කරපු වතු වීසා වලට මේ වෙනකොට කිහිප දෙනෙකුට නුල්නෝස නිකුත් කරලා තියෙනවා කියලා ආරංචි තියෙනවා. ඒකේ මට 100%ක් හරියටම කියන්න බෑ මේක හරියටම හම්බුණාද කියන එක. පොඩි ආරංචියක් විතරයි යන්නේ. ඒක 100%ක් කන්ෆර්ම් නෑ. වීසා මේ වෙනකොට මේ නුල්නෝස නිකුත් කරලා තියෙනවා කියලා මේ වෙනකොට පොඩි ප්‍රාවයක් යනවා. සමහර වෙන්න පුළුවන් මොකද මේ වෙනකොට නුල්නෝස නිකුත් කරලා තව මාස 3ක් 4ක් ඇතුළත දැන් මොකද ඉතාලි දැන් රස්නේ කාලේ පටන් අරගෙන එන්නේ. දැන් අවුවේ වැට දැන් සීත ටික ටික අඩු වීගෙන රස්නේ කාලේ ටික ටික එනවා. ඉතින් රස්නේ කාලේ ටික ටික එනවා කියන්නේ වතු වල වැඩ පටන් ගන්නවා. දැන් පැල දාලා ඒ වතු හාල ඉවර වෙලා ඒවට පැල දාලා ඒ දේවල් පටන් ගන්නවා. ඒතර හොටෙල් වල හොටෙල් සුද්ධ කරලා ඒව ක්ලීන් කරලා ඉවරලා හොටෙල් හැමදේම දැන් වහලා හොටෙල් වහලන සීත කාලේ වහලා තියෙන හොටෙල් ටික දැන් රස්නේ කාලේ පටන් ගන්න නිසා ඒ දේවල් සුද්ධ කරලා දැන් හොටෙල් වලත් වැඩ ආරම්භ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් වලට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ කෙටි කාලින වීසා සඳහා ඉල්ලුම් කරපු අයව තමයි අවශ්‍ය වෙන්නේ වතු වලටයි හොටෙල් වලටයි. ඉතින් ඒ හින්දා එයාලා කියලා තිබුණා දින 20කින් පස්සේ එයාලා නුල්නෝස නිකුත් කරන්න පටන් ගන්නවා කියලා කෙටි කාලින වීසා සඳහා. නමුත් දැනට ලැබෙන ආරංචිය අනුව මේ වෙනකොටත් වතු වීසා සඳහා නුල්නෝස නිකුත් වෙමින් පවතිනවා කියලා ඒ සුබ ආරංචියක් තියෙනවා. ඉතින් ඒක මට 100%ක් හරියටම කියන්න බෑ. ඒ ගැන ඔයාලා ලැබිච්ච කෙනෙක් හෝ ඒ ගැන ආරංචියක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියන එක. තව කොහොමදත් ඊළඟට ස්පොන්සර් වීසා වලට ගෘහාශ්‍රිත ඒ කියන්නේ ඩොමැස්ටික් වීසා වලටත් ඉදිරියේදී නුල්නෝස ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න. මොකද මේ පාර කලින් පාරවල වගේ ලොකු තදබදයක් කලබලයක් නැහැ. මොකද ඉල්ලුම් කරලා තියෙන පොඩි ප්‍රමාණයක් සෑහෙන අඩු ප්‍රමාණයක් තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ පාර චුට්ටක් හැමෝටම chance එක වැඩි. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් ගොඩක් අනම්මනම් කියනවා අනම්මනම් කියන්නේ ඉතින් ගොඩක් දොස් කියනවා. ඉතින් මම ඉතාලියේ මේලු ඉන්නේ. මම ලංකාවේ ඉඳන් ලු කියන්නේ මේ කාගේ හරි දෙයක් බලන්ලු මම කියන්නේ. ඒකලු මම මූණක්වත් පෙන්වන්නේ නැත්නම් ඉතින් ඒ වගේ චෝදනා ගොඩක් තියෙනවා. ඉතින්
අපි දන්න දේ අපි කියනවා මම ලංකාව නෙමෙයි ඉන්නේ මම ඉතාලියේ ඉන්නේ. ඉතින් මම දන්න දේ ඔයාලට මම දන්න දේ මම ඔයාලව දැනුවත් කරනවා. මම බොරු කියාවත් කාගෙන්වත් තොරතුරු අරගෙන මම ඔයාලට එහෙම දෙන්නේ නැහැ. මම දන්න දේ මට තොරතුරු ලැබෙන දේ තමයි මම ඔයාලට දෙන්නේ. ඔයාලට අවසානට පාර කියන්නේ ඔයාලගේ හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වෙන්න ඕන. හැමෝටම ඉතාලියට එන්න ලැබෙන්න ඕන. 2024 දාපු අයටත් අපොයින්ට්මන්ට් අරගෙන ඒගොල්ලන්ටත් ඉතාලියට එන්න ලැබිලා 2025 ඉල්ලුම් කරපු අයටත් හැමෝටම නුල්නෝස ලැබිලා එව්වා වීසා ලැබිලා හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වෙන්න කියලා මෙහෙට ඇවිල්ලා හැමෝටම ගේමක් ගහගෙන ගොඩ යන්න ලැබේවා කියලා ඉතින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන්. ඉතින් ආයෙත් අලුත් වීඩියෝකින් හම්බෙමු. මොනවා හරි අලුත් විස්තරයක් තිබුණොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ගේනවා. මාත් එක්ක ඉන්න. මම ආයෙ පාරක් කියන්නේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා වීඩියෝ වලට share කරන්න යාළුවන්ට අතර බෙදා ගන්න. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලා මාත් එක්ක මෙච්චර වෙලා ඉඳලා ඔයාලට ගොඩක් ස්තුතියි.